හායි කොහොමද? ඉතින් ඔයාලා ගොඩාක් හොඳින් ඇති කියලා හිතනවා සහ ඔයාලට ඉස්සෙල්ලාම සොරි කියන්න ඕනේ වීඩියෝ එක ගැන පරක්කු වුණාට. ඉතින් මම මේ වීඩියෝ එක කරන අතරතුරදී පේනවා ඇති ඉතින් ඔයාලට අපේ බ්‍රවුනි සෙල්ලම් කර කර ඉඳන් පොඩි කෝලම් ටිකක් දැම්මා. ඉතින් ඒකට මට ආස හිතුන ඒකත් මම වීඩියෝ කරගත්තා මෙහෙම. ඉතින් මම ඉස්සෙල්ලාම ඔයාලට සොරි කිව්වේ වීඩියෝ එක ගැන පරක්කු වුණ එකට. මොකද මේ දවස්වල වැඩ ටිකක් වැඩි. ඉතින් ඒ හැම දෙයකටම හේතුව මම ඔයාලට කියන්නම්. ඉතින් ඔයාලට මේ පේන්නේ අපේ රෝසිගේ ඩිලිවරි එකට මම ලෑස්ති කරලා තියෙන තැන සහ ඒ ඩිලිවරි එකට ඕන කරන බඩු. ඉතින් මේ තියෙන්නේ රෝසිගේ බබාලා එළියට එනකොට එයාලව පිහදන්න අපි පාවිච්චි කරන්න හිතාගෙන ඉන්න ටිෂූස්. ඉතින් මං හිතනවා මේ දේවල් ප්‍රමාණවත් වෙයි කියලා. මොකද මම මේ ගැන සාමාන්‍ය විදිහට ඉගෙනගෙන තියෙනවා සහ මට මේ ගැන අත්දැකීම් තියෙනවා. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. මොකද මගේ අතේම මේ ඩිලිවරි එක කරන්න ලැබීම ගැන. ඉතින් ඒක මට ලොකු අත්දැකීමක්. ඉතින් මේ තියෙන්නේ අපේ රෝසිගේ බබාලා එළියට ආවට පස්සේ එයාලව පිහදන්න තියෙන ටිෂූස්. ඉතින් මං හිතනවා මේ ටිෂූස් ඇති වෙයි කියලා. ඉතින් වැඩි හොඳ රත් එක්ක මොකද මේ ටිෂූස් ටිකක් තුනී වැඩි. ඉතින් වැඩි හොඳ රත් එක්ක මම වෙනම රෙදි කෑල්ලක් අරන් තියාගත්තා ඕනේ වෙයි කියලා. ඒතර මේ තියෙන්නේ ග්ලව්ස්. මොකද පැටව් වෙනකොට එයාලට විස බීජ යන්න හොඳ නැති නිසා ග්ලව්ස් ගත්තා. ඒතර මේ තියෙන නූල්. ඉතින් එයාලගේ පෙකින වැල ගැට ගහන්න නූල් ඕන වෙයි කියලා හිතුන නිසා නූල් ගත්තා. ඒතර මේ තියෙන්නේ කතුරක්. ඉතින් මට මීට වඩා පොඩි කතරක් ඇත්තටම හොයාගන්න බැරි වුණා. මං අර ඔයාලට ඉස්සෙල්ලා කිව්ව රෙදි කෑල්ල තමයි ඔය තියෙන්නේ. බබාලව පිහදන්න. ඉතින් ඩිලිවරි එකකට නම් මේ බඩු ප්‍රමාණය ඇත්තටම ගොඩාක් ප්‍රමාණවත්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ රෙදි කෑල්ලේ තියෙන තුනී බව. ඉතින් ඒක නිසා තමයි වැඩිපුර රෙදි කෑල්ලක් මම අරන් තියාගත්තේ. මේ තියෙන්නේ රෝසිට එයාගේ ඩිලිවරි එක කරන්න පුළුවන් පහසු තැනක් මම ඉතින් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් එතන හොඳට පිරිසිදු කරලා එයාට නිදහසේ එයාගේ ඒ දේ කරගන්න. ඉතින් එයාට මම තැන ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් පේනවනේ අපේ බ්‍රවුනිගේ වැඩ. මම ඉතින් වීඩියෝ එක කරනකොට එයා එක දේවල් ඇවිල්ලා කරනවා මම මොනවද කරන්න කියලා බලන් ඉන්නවා. ඉතින් ඔය තියෙන්නේ අපේ රෝසිට මම ලෑස්ති කරලා තියෙන තැන. ඔතන තමයි එයාගේ ඩිලිවරි එක කරන්න හිතාගෙන ඉන්නේ. වැඩි විස්තර මම ඔයාලට තව වීඩියෝ එකකින් කියන්නම්. ඉතින් ගොඩාක් දේවල් කියන්න තියෙනවා. ඇත්තටම තියෙන වැඩ රාජකාරීත් එක්ක මට ඇත්තටම වීඩියෝ එක කරන්න ඇත්තටම පරක්කු වුණා. ඉතින් ඒ ගැන ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු. දිගටම අපිත් එක්ක එකතුලා ඉන්න.